හායි ඉතින් කොහොමද ඉතින් අදත් වෙනද වගේම අපි ගමේ කෑමක් තමයි අද හදන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් අද හදන්න ලෑස්ති වෙලා ඉන්නේ අඹ කරියක් තමයි හදන්න ලෑස්ති වෙන්නේ. ඊට පස්සේ අපි ගහේ තියෙන අඹ ගෙඩියක් වගේ අඹ ගෙඩි 3ක් මම අද ගන්නවා. කඩාගෙන ඊට පස්සේ අපි වීඩියෝ එකේ තියෙන විදිහට අපි ඉස්සරහට කරන් යන්න. ඊට පස්සේ අපි අඹ ගෙඩි ටික ඉස්සෙල්ලාම අපි ඔන්න ඔය විදිහට හොදගෙන ඊට පස්සේ අඹ ගෙඩි ටික අපි කපා ගන්න ඕන. මේ අනිවාර්යෙන් ඔයාලා අර ඉස්සෙල්ලා ඔයාලා ඔය පොත්තත් එක්කනේ වියන්නේ. ඔයාලා පොත්ත සම්පූර්ණයෙන්ම අයින් කරන්න. අයින් කරලා ඉවරලා වියනකොට තව රසවත්. ඊට පස්සේ ඔන්න වගේ අපි කපා ගන්න ඕන කැබලි ටිකක්. ඊට පස්සේ ඔන්න වීඩියෝ එකේ තියෙන විදිහට ලොකු කෑලි කපා ගන්න එපා. ඔයාලා පොඩි කෑලි කපා ගත්තොත් ගොඩාක් රසවත් වගේම ඔයාලට ලේසියෙන් ඉක්මනට සම්බ ගන්නත් පුළුවන්. ඊට පස්සේ ඔය පේන්නේ ඔන්න ඔය පේන විදිහට පොඩි පොඩි කෑලි ටිකක් කපා ගන්න. අනිවාර්යෙන් පොත්ත ඔයා ගන්න. පොත්තත් එක්ක හදද්දී අපි අඹ වෑංජනේ ඉස්සෙල්ලා අපි ඔය විදිහට හැදුවට ඔහොම හදලා බලන්නකෝ. ඔය මං හදලා බලන්න පට්ටම රසයි, මාර්ම ගුණයි, පට්ටම රසයි. ඉතින් මතක ඇතුව ඔයාලා මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මොකද ඔයාලා වෙනුවෙන් මේ ගමේ කෑම ඉතාම රසවත් විදිහට හදන්න මට ගොඩක් මහන්සි වෙනවා. ඒ හින්දා මේ මහන්සියට subscribe කරන්න, ඔයාලගේ like එක comment එක මට සෑහෙන්න වටිනවා. ඉතින් ඔන්න ඔය විදිහට අපි යමකට තුනක් ගත්තා. ඔය විදිහට පොත්ත ගහගෙන ඔයාලා මේ වීඩියෝ එකේ තියෙන විදිහට කරගෙන යන්න. ආයෙත් මතක් කරනවා අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා මට උදව්වක් දෙන්න. එහෙම වුණොත් මට තව ලස්සන වීඩියෝ ගැමි ජීවිතේ ආහාර පාන මට ඔයාලා ලස්සන විදිහට ගේන්න පුළුවන්. ඔන්න ඔය විදිහට පොඩියට කෑලි කපා ගන්නවා. ලොකු කෑලි කපා ගන්න එපා. හරි ඊට පස්සේ ඔය තියෙන්නේ අපි හීනියට කපාගත්ත අඹ කෑලි ටික. මතක ඇතුව අඹ ගෙඩියේ ඇටෙත් දාන්න මතක ඇතුව. ඊට පස්සේ ඒ ටිකත් ඔන්න ඔය විදිහට අපි හොදගෙන අපි වෙනම පිඟානකට අපි දාගමු. ඔයාලා කමෙන්ට් වලට තිබුණා මට මාරම සතුටුයි. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා කුළු බඩු ටික, මිරිස් කුඩු 3-5 කුඩු කහ ටික. ඒ කහ ටික අපි හට්ටියක් ලිපේ තියලා අපි බෙද ගන්න ඕන. චුට්ටක් කර වෙනකම් බෙද ගන්නත් ඕන. ඊට පස්සේ ඔන්න ඔය විදිහට හොඳින් කවලම් කරගෙන ටික වෙලාවකින් අපිට සාමාන්‍ය කළු පැහැයක් එනකොට අපි ලිපෙන් බා ගන්න ඕන හට්ටිය. ඔය පේන්නේ ඔන්න ඔය මට්ටමේ වගේ එනකොට කළු පැහැයක් වගේ එනකොට අපි බා ගන්න ඕන. බාලේ වෙලා අපි ඊට පස්සේ අර කපාගත්ත අඹේකට දා ගන්න ඕන. අඹේකට දාලා හොඳින් කවලම් කරන්න ඕන. ඔන්න ඒ විදිහට අතින් හොඳට ඒ ටික කවලම් කරලා ටික වෙලාවක් තියන් දෙන්න ඕන. ඊට පස්සේ අඹ කෑලි වලට මේ මිශ්‍රණය උරා ගන්නවා හොඳට. ඉතින් ඔන්න ඔය වගේ හොඳට කවලම් කරලා ඊට පස්සේ අපි බලමු අපිට අවශ්‍ය වෙන්නේ තා මොනවද කියලා. අපිට අවශ්‍ය වෙන ලුණු, අවු මිරිස්, රම්පෙ ටිකක්, සුදු ලුණු ටිකක්, ලුණු, කරපිංච ටිකක් අවශ්‍ය වෙනවා. එන්සාල් ටිකක්, කරාබු නැටි, ඔය ඉඟුරු වේලපො ටිකක් තියෙන්නේ. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙන සාදික්ක වසාවාසි ටිකක්. ඔන්න ඔය ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ. දැනට අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ අපි ඔය විදිහට හට්ටියක් අපි ලිපේ තියාගමු. ඊට පස්සේ අපි පොල් තෙල් ටිකක් දා ගන්න ඕනේ. පොල් ටික හොඳට රත් කරගන්න. ඊට පස්සේ ඔන්න ඔය විදිහට රත් වුණාට පස්සේ අපි හදාගත්ත ඒ ටික අපි ලස්සනට දාගන්න තමයි තියෙන්නේ. ඔන්න ඔය ටික වීඩියෝ එකේ පේන විදිහට කරගෙන යන්න. වීඩියෝ එකේ වොයිස් කට් එක නම් එච්චර quality එකක් නැතුව ඇති. මොකද මට වෙනම මයික් එකක් නැහැ. ෆෝන් එකෙන් තමයි කරන්නේ. තව ඉස්සරහට ඔයාලා like comment දායවොත් මට තව වීඩියෝ තව quality කරලා ඔයාලට මට දෙන්න පුළුවන්. ඔය වීඩියෝ එකේ තියෙන විදිහට ඔයාලා කරගන්න තමයි තියෙන්නේ. ඔක හොඳින් ටෙම්පරාදු කරගන්න. කර වෙන්න දෙන්න එපා. හොඳින් ටෙම්පරාදු කරගන්න. ඊට පස්සේ අපි ඔකට ලුණු ටික දා ගන්නවා. ඔය විදිහට ලුණු ටික වැඩි කර වෙන්න දෙන්න එපා. දැන් තැම්බිච්ච ඔය ගතිය ආවට පස්සේ ඔයාලා බා ගන්න. ලුණු ටිකක් අවශ්‍ය වෙනවා අපිට.
ඊට පස්සේ ඔය විදිහට හොඳින් හැඳිගා ගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි අර හදාගත්ත කවලම් කරගත්ත අඹ ටික ඔන්න ඔය විදිහට ඒකටත් දාලා කවලම් කරගන්න. ඊට පස්සේ අපි වතුර ටිකක් අපි ඔකට දා ගන්න අවශ්‍ය වෙනවා. ඔය වතුර තියෙන්නේ මම ඔය 3-5 බෙදලා මේ කරගත්ත ඒ හට්ටියෙමයි. ඊට පස්සේ ඔන්න ඔහම තමයි අපි අඹේකට දැම්මට පස්සේ තියෙන්නේ. අපි බලමු තා ටික වෙලාවකින් කොහොමද අඹේක කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති අඹේක මොන තත්ත්වෙද තියෙන්නේ කියලා. අපි ඕක තා ටික වෙලාවක් ලිපේ තියාගෙන හින්ද ගන්න ඕනේ. එතකොට තමයි තවත් රසවත් වෙන්නේ. ඉතින් ඔයාලට පේනවනේ දැන් කොහොමද කියලා. අපිට අවශ්‍ය ප්‍රමාණයට අනිවාර්යෙන් මතක ඇතුව ඔයාලා දාගන්න මේ සීනි ටිකක් දාගන්න. ඉතින් ඔයාලට පේනවනේ ඇත්තටම රසම රස මේක පට්ටම රසයි. ඊට අපි බාගමු. මේක මාරම රසයි. ආයි කියන්න දෙයක් නැහැ. ඉතින් ඔයාලා හදලා බලන්න පට්ටම රසයි මේක. මේ මං හදපු විදිහට හදන්න. ආයි ඉතින් කියන්න දෙයක් නැහැ. මාරම රසයි ඔයාලට. ඉතින් මගේ channel එකත් මතක ඇතුව ආයි සැරයක් කරන subscribe කරලා comment කරලා like කරලා මට support එකක් දෙන්න. මට